ප්‍රීතිමත් ජීවිතයක් සොයා යන ඔබට ඔබගේ දේවදූතයන්ගේ ලැබෙන විශේෂ පණිවිඩයක් වන 202 අංකය දකින්නවාද? මේ දේවදූත අංකය අනුව හුදෙක් ඉලක්කම් සමූහයක් නොවේ. එය ඔබට විශ්වයෙන් ලැබෙන දිරිගැන්වීමකි. ඔබ සිටින මාර්ගයේ නිවැරදි බවට, ඔබගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ඔබ නිවැරදි දිශාවට ගමන් කරන බවට ලැබෙන සහතිකයකි. 202 හි මූලික පදනම වන්නේ විශ්වාසය, සමබරතාවය සහ සහයෝගීතාවයයි. 2 අංකය මෙහි දෙවරක් දිස්වන විට එහි අරුත ගැඹුරු වෙයි. ඒ අපගේ ජීවිතයේ ද්විරපභාවය එනම් දෙනගන්නා ආලෝකයේ අඳුර සහ ක්‍රියාව නිශ්චලතාවය අතර ඇති සියුම් සමබරතාවය නියෝජනය කරයි. ඔබගේ පෞද්ගලික ජීවිතයේ රැකියා ස්ථානයේ හෝ සබඳතාවලදී මේ සමබරතාවය පවත්වා ගැනීම කෙතරම් වැදගත්දයි ඔබට මතක් කර දෙන්නේ 202 දේවදූත අංකයයි. සමබරතාවය යනු ඔබට ලැබෙන ආශිර්වාදයකි. ඒ ඔබගේ මනසේ සාමය සහ ඔබගේ ආත්මයේ සොය ආරක්ෂා කරයි. මේ අංකයේ මැද ඇති ශුන්‍යය ඔබගේ අධ්‍යාත්මික ගමනට විශාල බලයක් එක් කරයි. ශුන්‍යය නිරූපණය කරන්නේ අනන්තය, සදාකාලික ආරම්භය සහ විශ්වයේ ශක්තියයි. ඒ ඔබට කියන්නේ ඔබ මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික ගමනේ වැදගත් සන්දිස්ථානයක සිටින බවයි. ඔබගේ මනසේ ඇති සිතුවිලි, ඔබගේ හදවතේ ඇති අපේක්ෂාවන්, ඔබගේ අනාගතය නිර්මාණය කරන බව ශුන්‍යය ඔබට මතක් කර දෙයි. එබැවින් ධනාත්මකව සිතන්න, සැකයන් සහ බිය දුරු කරන්න, විශ්වය ඔබ සමග සිටින බවට විශ්වාස කරන්න. 202 දකින විට ඔබගේ මෙසේ අසන්න, මගේ ජීවිතයේ සමබර නැටි කුමක්ද? මගේ ඇදහිල්ල දුර්වල වී ඇත්තේ කොතැනද? ඔබට අවශ්‍ය වන්නේ අන් අයගේ සහයෝගය මත යැපීම නොව ඔබගේ අභ්‍යන්තර හඬට සවන් දීමයි. ඔබේ බුද්ධිය ඔබට මඟ පෙන්වනු ඇත. ඔබගේ දේවදූතයන් සහ මඟ පෙන්වන්නන් ඔබට උපකාර කිරීමට සදී පැහැදී සිටිමි. ඔවුන්ගේ ඔබගේ සැකයන් බාර දෙන්න. ඔවුන් ඔබව නිවැරදි දිශාවට ගෙන යනු ඇත. ඔබ අන් අයට දක්වන කරුණාව සහ ඔබ වෙතට ගන්නා ධනාත්මක ශක්තිය ඔබගේ ජීවිතය ප්‍රාතිහාරයන් නැති කිරීමට හේතු වෙයි. මතක තබා ගන්න. ඔබගේ සෑම උත්සාහයක්ම පළදරනු ඇත. ඔබගේ ඉලක්කය කරා ගමන් කරන්න, අතරමඟදී ඇතිවන බාධක තාවකාලික බව විශ්වාස කරන්න. සමබර වූ මනසක් බලගතු අනාගතයක් නිර්මාණය කරයි. එබැවින් ඔබගේ මේ ගමනදී විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඔබ තනි වී නැති බව දැනගන්න. ඔබගේ හෙට දවස නිර්මාණය කිරීමේ බලය ඇත්තේ ඔබගේ අද දවසේ සිතුවිල්වලයි.